hello කොහොමද ඉතින් ඔයාලට මගේ Turn Life YouTube channel එකට ඔයගොල්ලෝ ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම හිතනවා ඔයගොල්ලොත් ගොඩක් හොඳින් ඇති කියලා. ඔන්න ඉතින් වෙනද වගේම අදත් මම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් කරගෙන ආවා. ඉතින් හැමෝම කැමතිනේ ඝනකමට දිගට කළම කළු පාට කෙස් කලබක් ලබා ගන්න. ඉතින් අද තියෙන මේ කාර්ය බහුලත්වයත් එක්ක කොණ්ඩේ හැලෙන එක, අගිස පැලෙන එක වගේම කොණ්ඩේ වර්ධනය බාල වෙන එක අපිට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ සති කිහිපයකින් ඔයාලගේ හිසකෙස් පුදුමාකාර විදිහට වවා ගන්න පුළුවන් දිව්‍යමය ස්වභාවික සත්කාරයක් ගැන. ඉතින් මේක ඔයගොල්ලෝ දිගටම පාවිච්චි කරොත් මේ තෙල් එක ඔයාලට හිතනවට වැඩිය ලස්සන කොණ්ඩයක්, ඝනකම් කොණ්ඩයක්, දිග කොණ්ඩයක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ තෙල් එක ඔයගොල්ලන්ට ගෙදරදී ලේසියෙන්ම හදා ගන්න පුළුවන්. පුංචි ද්‍රව්‍ය කිහිපයක් ඕන වෙනවා. ඉතින් අපි බලමු මේ තෙල් එක හදා ගන්න මොනවාද අවශ්‍ය ද්‍රව්‍ය කියලා. පිරිසිදු පොල් තෙල් ඕන. මෙතන මිලිලීටර් 250කට තමයි මම අවශ්‍ය ද්‍රව්‍ය කියන්නේ. එතකොට එඬරු තෙල් නම් මේස හැඳි දෙකක්. තව රතු ලුණු පහක් හයක්. එතකොට උළුහාල් මේස හැන්දක්. තව නැවුම් කරපිංචා කොළ මිටක් වගේ. තව කෝමාරිකා. ඔය ටික තමයි අපට ප්‍රධාන වශයෙන්ම ඕන වෙන්නේ. හරි ඉතින් දැන් අපි බලමු මේක කොහොමද ලේසියෙන්ම හදාගන්නේ කියලා. මුලින්ම පිරිසිදු වේලි භාජනයක් ලිපේ තියලා ඒකට ඔයගොල්ලෝ ලෑස්ති කරගත්ත පොල් තෙල් මිලිලීටර් 250ක් නැත්නම් ඔයගොල්ලන්ට කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන් එකතු කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ ලිපේ ගින්දර ඉතාමත් අඩුවෙන් තමයි මේක හදාගන්න ඕනේ. ඒක ගොඩක්ම වැදගත්. ඊට පස්සේ තෙල් එක ලාවට රත් වීගෙන එනකොට ඔයාලා ලෑස්ති කරගෙන තියෙන උළුහාල් මේ සැන්ද සහ තව පොඩි කරගත්ත රතු ලුණු ටිකත් එකතු කරගන්න ඒකටම. ඊට පස්සේ කෝමාරිකා කැලි ටිකයි කරපිංච ටිකත් එකතු කරගන්න. මේ වගේ සාරය හොඳට තෙල් වලට උරා ගන්නකම් විනාඩි 10ක් 15ක් වගේ ඉතා අඩු ගින්දරෙන් මේක රත් කරගන්න ඕන. මේක රත් කරගන්න ඕන ලාවට රන්වන් පාට වෙනකම් පමණයි. සුවඳ හමන නිවැරදි පදමට තෙල් එක හැදුනට පස්සේ ඔයගොල්ලෝ ලිප ඕෆ් කරගන්න. ඊට පස්සේ මේ තෙල් එක නිවෙන්න තියාගන්න. ඊට පස්සේ තෙල් එක හොඳින් නිවුණට පස්සේ ඔයගොල්ලෝ පිරිසිදු රෙදි කැපලකින් හෝ පෙරණයකින් පෙරාගෙන ඔයගොල්ලෝට සුදුසු භාජනයක දාලා ඔයගොල්ලන්ට ගන්න පුළුවන් මොකක් හරි බෝතලයකට හරි පහසු එකකට දාලා තෙල් එක අරන් තියාගන්න. ඊට පස්සේ මේක පැය භාගයක් විතර මේ තෙල් එක හදලා ගියාට පස්සේ අනිවාර්යයෙන්ම එඬරු තෙල් මේස හැන්දක් මේ ඔයාලා හදාගත්ත තෙල් එකට අනිවාර්යයෙන්ම එකතු කරන්න. ඒක දාන්න ඕන. ඔයගොල්ලෝ පෙරාගත්තට පස්සේ පෙරාගත්ත භාජනේ දාගත්තට පස්සේ තමයි එඬරු මේස හැන්දි දෙක දාගන්න ඕන. ඉතින් ඇත්තට මේ තෙල් එක ගොඩක් හොඳ තෙල් එකක්. ඔයගොල්ලෝ මේක පාවිච්චි කරනවා නම් සතියට දෙපාරක් තුන් පාරක් ඇත්තටම ඔයගොල්ලන්ට ගොඩක් හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. ඉතින් මේක රැයට තමයි හොඳට තෙල් සල්පයක් ඔයාගේ අතට අරගෙන හොඳින් හිස් කබලේ ඉඳලා අග දක්වාම හොඳින් ගන්න ඕන. විනාඩි 5-10ක් විතර ඇඟිලි තුඩු වලින් හිස් කබල හොඳින් සම්බාහනය කරන්න ඕන අනිවාර්යයෙන්ම. ඉතින් ඊට පස්සේ දවසට ඔයා ගන්න ෂැම්පූ එකකින් හරි හොදලා දාන්න පුළුවන්. ඉතින් කියනවනේ මේක ගොඩක් හොඳට සම්බාහනය කරන්න ඕන ඇඟිලි තුඩු වලින්. එතකොට තමයි ඒ තෙල් එක අපේ ඔලුවට කොණ්ඩේට උරාගන්නේ. ඉතින් ඔයාලත් මේක අනිවාර්යයෙන්ම කරලා බලන්න. ඉතින් කරලා ප්‍රතිඵලය කොහොමද කියලා මට කියන්න අමතක කරන්න එපා. ඉතින් ඔයගොල්ලෝ මේක සති කිහිපයක් මේක පාවිච්චි කරොත් ගෑවොත් ඔයගොල්ලන්ට ඇත්තටම ගොඩාක් හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. ඉතින් ඒක ඔයාලටම බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් ඇත්තටම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයාලගේ යාළුවන්ට බලන්නත් මේක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඉතින් මේක අනිවාර්යයෙන්ම ඔයගොල්ලන් මම ආයෙත් කියන අනිවාර්යයෙන්ම මේක කරන්න. ඔයගොල්ලන්ට කොණ්ඩේ සමහර කට්ටිය දික් කරගන්න කැමති නැති වුණත් මේකට ඇත්තටම ගොඩාක් ඝනකම් වෙනවා. අගින් පැලිලා තියෙනවා නම් සමහර කට්ටිය කොණ්ඩේ අගින් පැලිලා තියෙනවා. ඒ දේවල් නැතිලා ලස්සන කෙස් කලබල් ලබා ගන්න මේකෙන් පුළුවන්. ඉතින් මේක කරලා ඔයගොල්ලෝගේ ප්‍රතිඵල රිසල්ට් එක කියන්නම් මට අනිවාර්යයෙන්ම අමතක කරන්න එපා. එහෙනම් ඉතින් තවත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලට සුබ දවසක්.